Hi guys, welcome back to my YouTube channel. මේක තමයි channel එකේ දාන දෙවෙනි vlog එක. ඉතින් අපි අද මේ උදේම යන්නේ පොඩි ගමනක්. බලමුද අපි දැන් අද මේ කොහෙද යන්නේ කියලා. ඉතින් එන්නකෝ ඔයාලත් මාත් එක්ක යන්න. උදේ පාන්දර පුදුම සීතලක් තියෙන්නේ guys. පාන්දර කිව්වට ඉතින් පාන්දරම නෙමෙයි. දැන් වෙලාව 11ට විතර ඇති. ඕන ඉතින් අපි දෙන්නම හතේ දදා කන්ද නගිනවා. පේනවනේ. බස් වලට එකට තමයි අපි දැන් පයින් යන්නේ. බස් වලට එකට ඇවිත් විනාඩි 2ක් විතර යද්දී අපේ බස් එක ආවා. අපි ඊට පස්සේ ටවුන් එකෙන් බැහැලා දැන් අනිත් බස් වලට එකට වෙලා ඉන්නවා අපේ ගමන යන්න බස් එක යනකම්. පොඩි ගමනක් කියලා කිව්වට ගමන යන්න ඉතින් එච්චර ලේසි නැහැ. අපි දෙන්න කතා වුණේ හැමදාම බස් එකේ යන හින්දා අද වෙනසකටත් එක ට්‍රේන් එකේ යමු කියලා. මෙහි කේබල් ට්‍රේන් තියෙනවා. ඉතින් අපි දෙන්න අද අපේ ගමන යන්නේ කේබල් ට්‍රේන් එකේ. ඉතින් කේබල් ට්‍රේන් එක එනකන් අපි දෙන්න චුට්ටක් පාර බලාගෙන හිටියා. ඔන්න ඔහොම ඉතින් අපි දෙන්නත් එක්ක වටේ පිටේ ලස්සන බල සුදු මහත්තුරු දිහා සුදු නෝනලා දිහා බල ඉද්දී අන ඈතින් අපේ නිල රථයත් එනවා. අපි දෙන්න අද අපේ ගමන යන්නේ ඔන්න ඕකේ තමයි. පේනව නේද ලස්සනට පණු පැටියෙක් වගේ එන්න ලස්සන. මේ හිටපු සුදු අයියා ඉතින් ට්‍රේන් එකේ බොත්තමත් ඔබලා ඔන්න නැග්ග. අපි දෙන්නත් එයාගේ පස්සෙන් නැගලා ගිහලා සීට් එක වාඩි වුණා. මේ ඉතින් ඉන්නේ මාර්ගෝපදේශක. එයා ඔන්න ඉතින් ෆෝන් එකත් ඔන් කරගෙන අපි දෙන්න යන්න ඕන තැනට මැප් එක දාගත්තා. මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වනේ මම නම් ඉතින් මෙහෙ යන්න පාරවල් දන්නේ නැහැ. එයා තමයි බස් වල මාව එක්කගෙන යන්නේ. මට ඉතින් තියෙන කැමරාවත් අටවගෙන වීඩියෝ කර යන්න. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක අදාළ හෝල්ට් එකෙන් බැහැලා දැන් මේ යන්නේ හා පැත්තට පාර මාරු වෙන්න. මාර වැඩක් තමයි ළමයි අපිට උනේ. දුවගෙන තමයි අපි දෙන්නට පාර පනින්න උනේ. මොකද කොළ පාට වෙලා තිබ්බ බබා එක පාට පාර මැද්දේදී රතු පාට වුණා. ඔන්න ඉතින් මං අපේ හබීතුමා එක්ක පොඩි කයියක් දාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා. ඔන්න ඉතින් මේ තමයි අන්තිමට අපි ආපු තැන. මගේ නින්දත් කැප කරලා උදෙන්ම නැගිටලා මෙන්න මෙතෙන්ට තමයි අපි අද ආවේ. shopping mall එකකට මෙතෙන්ට ආවේ shopping කරන්න නම් නෙමෙයි. මොකද මං කලින් ගත්ත මගේ ජැකට් එකක් මාරු කරන්න තමයි මෙතෙන්ට ආවේ. මෙන්න මේ කඩෙන් තමයි මං මේ ජැකට් එක ගත්තේ. තේනව නේද ඇඳුම් දැක්ක ගමන් ඇදිලා යන හැටි? ඔයාලත් මං වගේද? මං කලින් ගත්ත ජැකට් එකත් මෙතන මං පැත්තෙන් දාන්නම්. ඒ ජැකට් එකේ කිසිම අවුලක් නැහැ. මට ඒ ජැකට් එක හරිම ගාන. හැබැයි මං හිතුවා මෙතන මට ඊට වැඩිය හොඳ ලස්සන ජැකට් ඇති කියලා. අපි බලමු ඉස්සරහට ඇවිදලා මෙතන මට ඊට වැඩිය ලස්සන ජැකට් තියෙනවද කියලා. ගොඩක් ඉතින් මං ජැකට් ගාවට ගිහිල්ලා බැලුවා. හැබැයි සෙට් වෙන එකක් නම් තාම හම්බුනේ නැහැ. මම හිතන්නේ අද මට මෙතනින් ජැකට් එකක් ගන්න බැරුව යයි. මොකද මගේ හිතට හරියන්න කිසිම ජැකට් එකක් තිබ්බේ නැහැ. ඔන්න ඒ නිසා අපි දෙන්න කිඩ්ස් ඒරියා එක පැත්තට පොඩ්ඩක් ආවා. shopping කරන්න ගියාම කිඩ්ස් ඒරියා එක අමතක කරලා බැහැනේ. මොකද අපි වගේ සිහිල් සිරුර ඇති ශරීර තියෙන අයට ගැලපෙන මැදුම් තියෙන කිඩ්ස් ඒරියා එකේනේ. වයසින් වැඩි වුණාට අපි තාම චූටි බබාලා වගේනේ. ඉතින් ඒ හින්දා කිඩ්ස් ඒරියා එකෙන් මට ගැලපෙන ඇඳුම් මොනවා හරි තියෙනවද කියලා බලලා චුට්ටක් රවුමක් දැම්මා. ඔන්න ඉතින් ඇවිදලා මගේ මේ සිහින් ශරීරයට ගැලපෙන ඇඳුම් කෑලි දෙක තුනකුත් අරගෙන මම බිල් කරන අක්ක ගාවට ගිහිල්ලා බිල් කරගත්තා. අන්තිමට අපි ෂොප් එකෙන් එළියට ඇවිත් shopping mall එක වටේ පොඩි රවුමක් දැම්මා. මෙන්න මේ ෂොප් ඉස්සරහින් නම් මම අපේ මෑන් ගෑස් දෙක වහලා එක්කන් ගියේ. මොකද ඔය වගේ ඩිස්කවුන්ට් දාලා තියෙනවා කිව්වට ඒව අරන් දෙන්න තරම් මං ගාව තාම එහෙම ලොකු වත්කමක් නැහැ ළමයි. මේ තියෙන්නේ තව පොඩි බබාලගේ කඩයක් මං හිතන්නේ.
එක එක ජාතිය පොත් වර්ග තිබ්බා ඒවා නම් තේරෙන්නේ නැහැ මට. ක්‍රිස්මස් ඉවරුණාට තාම මෙහෙ නත්තල් ගස් නම් අයින් කරලා නැහැ. මොකද ක්‍රිස්මස් ඉවර වෙලා මහා ලොකු දවසක් නැහැනේ. shopping mall එක මැද්දේ හිම පදින තැනක් එහෙම හදලා තිබ්බා. චූටි ළමයි ඒ වගේ සෙල්ලම් කර කර හිටියා. අපි නම් ගියේ නැහැ. ඉතින් මොකද මං ඒ වගේ යන්න බයයි. එන්න මෙතනින් යද්දි චූටි කාලේ මගේ යාළුවෙකුත් හම්බුණා. මේ මෑන්ව දැක්කාම මට චූටි කාලේ කාටුන් එකක් මතක් වුණා. ඔයාලා දන්නව ඇති මේ කවුද කියලා. ඉඟුරුපා මල්ලි කියන්නේ අපි හැමෝම දන්න කෙනෙක්නේ. කොහෙන්ද කන්නේ? KFC. මේ තියෙන්නේ මන් මේ ලෝකේ අහන්න ආසම වචන වලින් එකක්. KFC එකෙන් එළියට ගියපුවාම මං කන්න ආසම තැනක් තමයි KFC එක කියන්නේ. ඉතින් ඔය අපේ අයියා කියන්නේ අද KFC එකෙන් කාලා යමු කියලා. ඉතින් පේනවනේ මගේ හිනාව. හිනාවකුත් දාගෙන අන්තිමට KFC එකට ඇවිත් අපි කෑම එකකුත් අරගෙන ටේබල් එකකින් වාඩි වුණා. ඔය තියෙන අපි ගත්ත කෑම එක ඔන්න. ඉතින් ඊට පස්සේ අපි ගත්තු කෑම එකත් කන ගමන් පොඩ්ඩක් අද දවසේ වෙච්ච ඕපදූප ටික කතා කරා. ඊට පස්සේ ඉතින් දැන් ගෙදර යන වෙලාවත් හරි නිසා අපි shopping mall එකෙන් එළියට බැස්සා. නත්තල් ඉවරුණාට මේ සැරසිලි නම් තාම ඉවර නෑ ළමයි. පේනවනේ ලස්සන. ඔන්න ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ඉතින් ආයි vlog එකකින් හමු වෙමු. එතකන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් යන්නම්. bye. මම රූමි.